මම විශේෂඥ කායික වෛද්‍ය ගණක සේනාරත්න. අද කාලේ ඔබට ඇති වෙන උණ වර්ග දෙකක් තියෙන්න පුළුවන්. බය වෙන්න ඕන නැති උණ, බය වෙන්න ඕනේ උණ. අපි ඉස්සෙල්ලා කතා කරමු බය වෙන්න ඕන නැති උණ ගැන. ඒවා තමයි කැස්ස, හෙම්බිරිස්සාව, දවසට 2-3 වරක් සිදුවෙන බඩ බුරුලෙන් යෑම වගේ ආසාදන තත්ත්ව. ඔබ පැරසිටමෝල් පෙත්තක් බීලා, විටමින් C ඒකම සෙට්‍රිසින් පෙත්තක් බීලා, ජීවනී ටිකක් බීලා මේක බලන්න පුළුවන් දවසක් දෙකක්. බය වෙන්න ඕනේ නැහැ. එහෙම හොඳ වුණ නැත්තම් විතරක් ඔබ වෛද්‍ය උපදෙස් ගන්න ඕන. හැබැයි ඔබ මෙම රෝගේ වෙන කෙනෙකුට බෝවෙන එක නවත්තන්න අවශ්‍ය පියවර ගන්න ඕන. දැන් අපි කතා කරමු බය වෙන්න ඕන උණ මොනවද කියලා. ඒවා තමයි මී උණ, ඩෙන්ගු රක්තපාතය හෝ වෙනත් භයානක ආසාදන වර්ග. කොහොමද අපි දැනගන්නේ එවැනි රෝගයක් හැදුනද නැද්ද කියලා කොහොමද සැක කරන්නේ? ඔබට අධික උණක් තියෙනවා නම්, අධික ඉස්රදේ තියෙනවා නම්, සිහි කල්පනාව මදි නම්, අධික මාංශපේශි වේදනාවක් තියෙනවා නම්, ඇඟේ රෑෂ් එකක් තියෙනවා නම්, ඇස්වල පාට වෙනස් වෙලා නම්, රතු පාට හරි කහ පාට හරි, හුස්ම ගන්න අමාරු නම්, එහෙම නැත්නම් දිගටම එන වමනය, පාචනය තියෙනවා නම්, මුත්‍රායන එක අඩු නම්, ඔබට කලන්තය තියෙනවා නම්, ඔබට සැපිලා තියෙන්නේ භයානක උණක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට බල ඉන්න හොඳ නෑ. පුළුවන් තරම් ඉක්මනට වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ. තවත් වැදගත් උපදෙස් 3ක්. විචලනය නවත්තන්න ඔබට අවශ්‍ය දියර වර්ග අවශ්‍ය ප්‍රමාණයට ගන්න ඕනේ. ඔබ විවේකයෙන් ඉන්න ඕනේ. ඒකම බෲෆන් වැනි වේදනානාශක ඖෂධ වර්ග වෛද්‍ය උපදෙසක් නැතුව බොන්න නැතුව ඉන්න ඕනේ. බොහොම ස්තුතියි.